අනුරාධපුර පදවියේ නව රදගුරු හිමිපාණන් ලෙස දිව්‍යසප්‍රසාද නිකායේ අතිගරු නිශාන්ත සාගර ජයමාන්න පියතුමන්ව ශුද්ධාසනය විසින් පත්කර තිබෙනවා. අපොස්තලික තානාපති කාර්යාලය නිවේදනය කළේ අනුරාධපුර හිටපු රදගුරු අතියුතුම් නෝබට් අන්ද්‍රාද හිමිපාණන්ගේ ඉල්ලා අස්වීම අතියුතුම් 14 වන ලියෝ සුදුතුම් පියාණන් විසින් අනුමත කිරීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදු කර ඇති බවයි. අනුරාධපුර හිටපු රදගුරු අතියුතුම් නෝබට් අන්ද්‍රාද හිමිපාණන්ව එම පදවියේම අපොස්තලික පරිපාලක හිමිපාණන් ලෙස පත්කිරීමට සුදුතුම් පියාණන් විසින් යෝජනා කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. අම්පිටිය ජාතික දිව්සත්හලේ දර්ශන පීඨයේ පීඨාධිපති පියතුමන් වශයෙන් මෙහෙවර සිදු කරන්නේද අභිනව රදගුරු වරම් ලද අතිගරු නිශාන්ත සාගර ජයමාන්න පියතුමන් විසින්. අනුරාධපුර හිටපු රදගුරු අතියුතුම් නෝබට් අන්ද්‍රාද හිමිපාණන්ට යාක්ෂාභරිත ප්‍රණාමය පුද කර සිටින අතරම අභිනව රදගුරු අතියුතුම් නිශාන්ත සාගර ජයමාන්න හිමිපාණන්ට වර්බුම් TV අපගේ බැතිබර සුභාශිංසනද ප්‍රාර්ථනා කරනු ලබනවා.